Okay, so here this is the first unit. This is about the linear programming. Now, according to the session that he has already done, sir සාමාන්‍යයෙන් lecture එකේදී කරලා තියෙන විදිහට operation research වල main area එකක් තමයි මේ linear programming කියලා කියන්නේ. So ඒ linear programming කියලා කිව්වහම අපි දැන් මේ ටික නම් වැඩක් නැහැනේ ඔපරේෂන් රිසර්ච් කියන්නේ මොනවද කොහොමද ඒක ඇප්ලයි වෙන්නේ ඒ ටික තමයි එතන තියෙන්නේ that part it's okay and මෙන්න මේ හරියේ ඉඳන් when we talk about this linear programming අපි කොයි වෙලාවටද ඇත්තටම මේ linear programming කියලා කියන එක ඇප්ලයි කරන්න කියලා කියන එක අපි දැනගන්න ඕනේ. ක්වෙස්චන් එක දුන්නාම ඒක ක්ලාසිෆයි කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේ ප්‍රශ්නය ඇවිල්ලා linear programming ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්නම් ඔප්ටිමයිසේෂන් වලට ඇප්ලයි කරන වෙන රූල් එකකට අදාළ ප්‍රශ්නයක්ද? මේකේ ප්‍රොෆිට් එක දහන්නේ රෙවෙනිව් එකද අපි බලන්න ඕනේ මොන හරි රිසෝසස්ද අපි බලන්න ඕනේ යුටිලයිසේෂන්ස් මොන හරි රිසෝසස් තියෙනවා නම් ඒ රිසෝසස් යුටිලයිස් කරන්නද අපි බලන්න ඕනේ. එහෙමත් නැත්නම් දැන් මිනිමයිසේෂන් එකක් ගත්තාම මිනිමයිසේෂන්ස් නම් අපි බලන්න ඕනේ කොස්ට් එක මිනිමයිස් කරන්නද according to context. එහෙම නැත්නම් ටයිම් එක මිනිමයිස් කරන්නද. traveling question එකක් නම් යන distance එක එයා travel කරන distance එක මිනිමයිස් කරන්නද. ඔය විදිහට අපි හරියටම බලා ගන්න ඕනේ මොකක්ද මොන ටයිප් එකේ ප්‍රොබ්ලම් එකක්ද දැන් අපිට මේ දීලා තියෙන්නේ කියලා. ඒක තමයි ඉස්සෙල්ලම අපි කරන්න ඕනේ. මේ ක්ලාසිෆිකේෂන් එක ගත්තාම එහෙමත් නැත්නම් මේ ඔප්ටිමයිසේෂන් එකේ ಜಾති තියෙනවා දෙකක්. එකක් තමයි constrained optimizations. constraint කියලා කියන්නේ පොඩි limitations වගේ. ඒගොල්ලෝ දීලා තියෙනවා අපිට පොඩි limitations. හිතන්නකෝ දැන් අපිට දීලා තියෙනවා කියලා අපිට දීලා තියෙනවා x plus y less than 20. එතකොට මේ වගේ ඒවා ඇවිල්ලා ඇත්තටම අපේ constraints. මොකද අපි x ටයි y ටයි values හෙව්වහම x ටයි y ටයි අපි values හොයලා ඒ ගන්න values දෙක add කළොත් අනිවාර්යෙන් ඒ addition එකෙන් අපිට හම්බ වෙන value එක should be less than 20. දැන් මේ වගේ ඒවට තමයි අපි constraint කියලා කියන්නේ. මෙහෙම දෙකක් වෙන්න ඕනෙත් නෑ. ඕනනම් x is less than or equals to 4. ඊට පස්සේ y is less than or equals to 3. ඔය වගේ ඕන විදිහකට අපිට question එකට අනුව ඒගොල්ලෝ අපිට constraints දෙන්න පුළුවන්. දැන් ඒක criteria එක constrained optimizations. දෙවැනි එක ඇවිල්ලා unconstrained optimizations. මේ unconstrained optimizations කියලා කියන්නේ මේ වගේ මුකුත් නැහැ එතන. මේ වගේ අපිට කිසිම නැහැ මේ මොනවද ඒකට කියන්නේ මොනවද අපිට කියන්නේ මේ වගේ constraints මුකුත් නැහැ just question එක දීලා තියෙනවා. ඕක තමයි අපිට mainly තියෙන topics දෙක. එහෙමත් නැත්නම් sections දෙක parts දෙක. දැන් මේකෙදී Sorry to interrupt. So can you give please give us an example to this unconstrained optimization? Okay. For the unconstrained optimizations, okay. Then, for example, if we consider something like this, unconstrained එකකට real time example එකක් ගත්තොත් if there's no any constraints for example අපි distance එකක් මොකක් හරි relevant question එකක් නම් දැන් ඒකේ අපිට කියලා තියෙනවා කියලා හිතන්නකෝ travel කරන කෙනාට maximum යන්න පුළුවන් distance එක 500 kilometers කියලා. එතකොට ඒක ඇවිල්ලා constraint එකක්. So those type of questions we have to consider as constraint optimization. හැබැයි එහෙම මුකුත් limitation එකක් නැත්තම් question එකේදී just what we need to consider about the optimization නම් optimization එකක් optimization කියලා කිව්වම it can be either maximum or minimum. ඒ දෙක ගත්තාම එහෙම limitations නැත්තම්
any question something like that we can consider as unconstrained. අර වගේ ගාන කියවුවාම තේරෙන්න ඕනේ we should know we should identify that whether in that question has constraints එක question එකක multiple constraints තියෙන්නත් පුළුවන්. So constraints මොනවාද කියලා identify කරගෙන ඒක අනුව තමයි අපි යන්න ඕනේ question එකට. So තව example එකක් තමයි හිතන්නකෝ අපි statistics වල we will be finding a regression line මොකක් හරි regression line එකක් අපි හොයනවා sales වලට. So there's no any constraints. අපිට මුකුත් constraints නැහැ නිකන් linear equation එකක් association rule එකක් තමයි අපි ගන්නෙ. අපිව මුකුත් restrict කරන්නේ නැහැ. හැබැයි කියලා තිබ්බොත් එහෙම values හොයන්න කියලා අනිවාර්යෙන් sales මේ month එකේ sale එක for each and every month sales should not be greater than 1000 කියලා අන්න එතකොට constraint එකක් තියෙනවා. ඔය වගේ තමයි questions දෙක categorize වෙන්නේ. ඊට පස්සේ notate එක අයින් කරන්න. They all ranks. But then stop වෙලාද stop sharing. Give me 1 minute. Sure, miss.